Anchorpedia Pro 3+ වයස අවුරුදු 3ට වැඩි දරුවන්ට නැනවත් පරමන්න Anchorpedia Pro. සියලු ධන හට වාසනාවන් ආයුබෝවන් ආයුබෝවන්. අපි හැමෝගෙම ප්‍රධාන අවශ්‍යතා තුනයි ආහාර, නිවාස, ඇඳුම්. කන්න ඕන හැමදේම කරන්න. ඒ වගේම නිවසක් තියෙන්න ඕන අපිට ඉන්න. නිවසක් කියලා කියන්නේ අපේ ආරක්ෂාවට යම් තැනක් තියෙන්න ඕන. අපි හැමෝගෙම ජීවිතවල සිහිනයක් තියෙනවා හොඳ නිවසක් හරි ගස්ස ගන්න එක. අපේ වගේ රටක අපේ ආර්ථිකයත් එක්ක අපිට නිවාස හදනකොට නිවාස දෙක තුන හදා ඉන්න පුළුවන් කාලයක් අපේ ජීවිත කාලෙදී අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා හදන ගෙදර හරියට හදන්න වෙනවා. හදන නවාතන හරියට අපිට හදා ගන්න සිද්ධ වෙනවා. මේ නිසා අපිට අවශ්‍යයි මේ පිළිබඳව දැන් හඳුනාගත් මේ පිළිබඳව විෂය අධ්‍යයනය කළ විද්වතෙකුගෙන් මේ තොරතුරු ලබා ගන්න අපි හොයාගෙන යනවා ඔහුව. ඒ වාස්තු විද්‍යාඥයා. වාස්තු විද්‍යාඥයින් අතරත් විවිධ වාස්තු විද්‍යාඥයින් අපි අපේ රටේ දකිනවා. ඒ නිසා අප තීරණය කළා අද මැදිරියට කැඳවාගෙන කතා කරන්න ඔහුගේ තිබෙන එක්තරා විශේෂ දක්ෂතාවයක් වගේම මේ වාස්තු විද්‍යාවේදී අපි දැනගන්න ඕන මූලික කරුණු කිහිපයක් පිළිබඳව කතා කරන්න අපි ආරාධනය කළේ. පසුගිය වසරේ දක්ෂතම වාස්තු විද්‍යාඥයා සඳහා වූ සම්මානයෙන් පවා පිදුම් ලැබුවා. ඒ වගේම අන්තර්ජාතික වශයෙන් පවා ශ්‍රී ලංකාවේ මේ වාස්තු විද්‍යාඥයාගේ නම ඉතරට රැගෙන යන්න සමත් වුණු විද්‍යාඥයෙක්. ඔහු තමයි දමිත් ප්‍රේමතිලක. දමිත් ප්‍රේමතිලකට අපි ආරාධනය කළා. වරලත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට තමයි ඔහු වර්තමානයේ කාර්යභාරය කරගෙන යන්නේ. අයිබෝන්. හොඳයි මට ඔබෙන් අහන්න තියෙන පළවෙනි ප්‍රශ්නේ දැන් අපි ගෘහ නිර්මාණ ශිල්පය කියලා එකක් හඳුනා ගන්නවා වාස්තු විද්‍යාව කියලා තව දෙයක් හඳුනා ගන්නවා. ඔබ කියනවා ඔබ වාස්තු විද්‍යාඥයෙක් කියලා ගෘහ නිර්මාණ ශිල්පීන් කියලා පිටසකුත් අපි අපේ සමාජයේදී අපිට අහන්න දකින්න ලැබෙනවා. මේ දෙන්න එක්කෙනෙක්ද දෙන්නෙක්ද? ඇත්තටම එක්කෙනෙක් කියලා කිව්වොත් නිවැරදි. හැබැයි එතන විශේෂත්වයක් තියෙනවා මේ ගෘහ නිර්මාණ ශිල්පිය කිව්වම අපේ ඇත්තටම අපේ පැරණි පුරාණ ඉඳන් පැවතගෙන යන නමක්. හැබැයි මෙතනදී පොඩි දෙයක් තියෙනවා ගෘහ නිර්මාණ ශිල්පිය කිව්වහම අර ගෘහය ගෙදර කියන එකට සීමා වෙනවා. නමුත් වරලත් වාස්තු විද්‍යාඥයින් අතින් සිද්ධ වෙන දේ තමයි මේක ගෘහයට සීමා වෙන්නේ නැහැ. අපේ නිර්මාණ මම්මාවත් පාලම් උද්‍යාන විශාල ගොඩනැගිලි ඒ වගේ ලොකු පරාසයක විහිදුණු නිර්මාණශීලී කර්තව්‍ය තමයි අපි කරන්නේ. ඒකයි මෙතනදී ගෘහ නිර්මාණ ශිල්පී නැතුව වාස්තු විද්‍යාඥ කියන නම අපි පාවිච්චි කරන්නේ. හොඳයි ඒ නිසා තමයි ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ සංගමයක් පවා පිහිටුවා තිබෙන්නේ. මේ සංගමයේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණා. එහි විශේෂ අවස්ථාවක් තමයි ඔබ මේ දකින්නේ. හොඳයි. ඔන්න ඔය සම්මාන උළෙලේදී ලැබුණු සම්මාන දෙකම දැන් අපේ ළඟ තියෙනවා. මේ සම්මාන ලබා ගන්න ජයග්‍රාහකයා බවට පත් වුණේ දමිත් ප්‍රේමතිලක. රූප අපි දැක්කා අපි දැක්කේ නෑ මොකද්ද අපිට ඇහුනේ නෑ. කවුද මේ සම්මානෙක දිනාගන්නේ මොකක්ද මේ සම්මානය කියලා ඔබම පැහැදිලි කරන්නකෝ. මෙතන වසරේ හොඳම දක්ෂතම සම්මාන දෙකම මේ වසරේ මට ලැබුණා. මේ දක්ෂින සම්මානය තමයි හොඳම නිර්මාණශීලීම පූර්වට ලැබෙන සම්මානය. අනිත් සම්මානය තමයි විශේෂ සම්මානය වෙන වසරේ දක්ෂතම සහ හොඳම වාස්තු විද්‍යා නිර්මාණයට හිමි වෙන සම්මානය. හොඳයි මේ සම්මාන දෙක විතරක් නෙවෙයි දමිත් මා අසා තිබෙන ඔබ ඉතරට අපේ නම රැගෙන ගිය බව විස්තර කරන්න ඕනේ. ඇත්තටම ඉතරට මට මගේ නිර්මාණ අරයන් හේතුනෙත් මේ වසරේ හොඳම නිර්මාණයට පාදකුණු මේ නිර්මාණය හරහා තමයි. ඇත්තට මේ නිර්මාණය ඉදි වෙලා තියෙන්නේ මාදුරුවය විශේෂ හමුදා පුහුණු කඳවුර තුල. මම මේ කඳවුරේ පුනරුත්ථාපන කටයුතු ගොඩනැගිලි වල පුනරුත්ථාපන කටයුතු සිදු කරගෙන යනවා. ඒ කරගෙන යන අතරතුර ඇත්තට මේ ලස්සන ප්‍රදේශයක පිහිටලා තියෙන්නේ මේ මාදුරුවය කඳවුර. මේකෙදී කඳවුරේ ප්‍රධානියට උමනාවක් වුණා මේ ජලාශය සහ ඒ පරිසරයේ රස විඳින්න පුළුවන් තැනක් නිර්මාණය කරන්න. හැබැයි එතනදී අපිට ලොකු ගැටලුවක් තිබුණා ප්‍රතිපාදනවල. මොකද ඒ වගේ දෙයක් කරන්න ප්‍රතිපාදන තිබුණේ නැහැ මේ හමුදා පුහුණු කඳවුරක් ඇතුලේ. ඒක නිසා අපි මේකේ මම බොහොම කෙටියෙන් කියනවා නම් මෙතන තියෙන ඉවත දෙමු අමුද්‍රව්‍ය එකතු කරගෙන තමයි මේ නිර්මාණය කරේ. ඒක තමයි ඇත්තටම මෙතන විශේෂත්වය. ඇත්තටම මේකේ සල්ලිදී කියන්නේ මුදල් වියදම් කරලා ගන්න ඕනේ මේ ඉතාම සුළු යකඩ සහ වීදුරු පමණයි. අනිත් සියල්ලම අවට තියෙන ද්‍රව්‍ය උපයෝගී කරගෙන තමයි මේ නිර්මාණය කරේ. ඒකම මේක ඇත්තටම ඉතාම කුඩා ගොඩනැගිල්ලක් වුණත් මේ නිර්මාණ සංකල්පයට තමයි මේ විදේශ ජාත්‍යන්තර ප්‍රතිචාර ලැබුණේ. ඒ වගේ මේ වසරේ හොඳම නිර්මාණයට හේතු වෙනෙත් ඒක.
එතනදී අපි පරිසරය විනාශ කරන්නේ නැතුව ඒ පරිසරයේ රස විඳින්න පරිසරයේ තියෙන දේවල්ම උපයෝගී කරගෙන මේක කොහොමද කරේ කියන එක තමයි ඇත්තටම වැදගත් උනේ. හොඳයි. ඒ වගේ විවිධ නිර්මාණ සිද්ධ කරන නිර්මාණකරුවන් අතරේ අපිට පුළුවන් නම් අර කිව්වා වගේ අවශ්‍ය තැනට අවශ්‍ය දේ කරගෙන යන්න. Tamanne තියෙන සම්පත්වල ප්‍රමාණයට නිර්මාණය කරන්න පුළුවන් නම් තමයි වටින්නේ නේද? ඔබේ අදහස එකයි. ඒක දැන් වාස්තු විද්‍යාව පිළිබඳව හදාරන්න එහෙම නැත්නම් වාස්තු විද්‍යාඥයෙක් හොයන යන කෙනෙක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක්ද? අනිවාර්යයෙන්ම. මම කිව්වා මකට තව සම්මානයක් ලැබුණා කියලා මේ වසරේ විශිෂ්ටතම වාස්තු විද්‍යා පූර්වට. ඇත්තට මේක තිබුණේ අපේ පහුගිය දවසේ තිබ්බා වාර්ෂික මහා සමුළුව සහ වෙළඳ ප්‍රදර්ශනයක්. එතනදී තියෙනවා වාස්තු විද්‍යාඥයින්ට වෙනම තැනක් වෙන් කළා තමන්ගේ නිර්මාණ එලි දක්වන්න. ඒ එලි දැක්වීමේ නිර්මාණ එලි දැක්වීමේ මගේ නිර්මාණ එලි දක්වන්න තියපු පූර්වට තමයි මේ සම්මානය හම්බුනේ. එතනදී ඇත්තටම මම උත්සාහ ගත්තේ මේ අපේ ලංකාවේ දේශගුණයට සහ අපේ ලංකාවේ අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද නිර්මාණයක් කරන්න කියන එක ප්‍රදර්ශනයේ බලන දෙනාට දැනුවත් කිරීමක් කරන්න. ඉතින් හරහා මට ලැබුණු සම්මානය තමයි නිර්මාණශීලීම සහ විස්තරාත්මකම. හොඳයි. දමිත් ප්‍රේමතිලක ඔය කතා කරන අතරේ තමයි ඔබ දකින්නේ අර මාදුරුවය යුද හමුදා කඳවුරේ ඉදිකල ජාත්‍යන්තරයට පවා ඔහුව රැගෙන ගිය බොහොම සරල එත් එක්කම අඩු වේදමින් ඔහු සිද්ධ කළේ නිර්මාණය. මේ වගේ නිර්මාණය කරන එක තමයි වැදගත් කියලා අපි ඔහුගෙන් ආසමින් සිටියේ. හොඳයි. මම කැමතියි දැන් තවත් කාරණයක් දැනගන්න. අපි වාස්තු විද්‍යාඥයින්ගේ සහාය ලබා ගන්නවා. වාස්තු විද්‍යාඥයා අපේ ගෙවල් වලට ඇවිල්ලා අපේ ඉඩම දිහා බලලා මෙන්න මේ වගේ ගයක් හදන්න සුදුසුයි කියලා ඔබ නිර්දේශයක් කරනවා. මේ නිර්දේශයෙන් පස්සේ අපි යනවා තව තවත් පාර්ශ්ව හොයාගෙන. අපේ සමාජයේ ඉන්නවා මේ ගැන විග්‍රහ කරන්න පෙළඹිලා ඉන්න විවිධ දෙනා. ඔවුන් හොයාගෙන යනවා. මේක සාධාරණ දෙයක්ද? මේක හරිද? ඇත්තටම මට කියන්න වෙන එක හරි නැහැ කියන එක. මොකද ඇත්තටම අපේ සමාජයේ පොඩි දැනුවත්කමක් අඩු දෙයක් තියෙනවා මේ ඒ අදාළ සුසුකම්ලත් කට්ටිය හොයාගෙන යන එකේ. මෙතනදී මොකද දැන් අපි ගොඩනැගිලි නිර්මාණයක් ගත්තාම මේකට සම්බන්ධ වෙන කීප දෙනෙක් ඉන්නවා. අද එකක් තමයි වාස්තු විද්‍යාඥයා, ඊට පස්සේ සැලසුම් ශිල්පීන්, ඒකම ජ්‍යොතිෂ දෛවඥ පුද්ගලෙක්. ඉතින් මේ තුන්ගොල්ලෝ අතර තියෙන මේ සුදුසුකම් ගැන අවබෝධය අඩුකමින් තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් එතනදී මේ චමින්ද කලින් කිව්වා වගේ අර ජ්‍යොතිෂයයි වාස්තු විද්‍යාවයි කියන දෙක පටලවා ගන්න පිරිසකුත් ඉන්නවා. එතනදී තමයි මේ ගැටලුව ඇත්තටම එන්නේ. දැන් අපි වාස්තු විද්‍යාඥයෙක් හොයාගෙන යනකොට ඔහු ගැන අපි මොනවද හොයන්න ඕනේ? දැන් මම දන්නේ නැහැ, මම ඔබ හොයාගෙන යනවා, ඔබ කවුද කියලා මම දන්නේ නැහැ. මොනවද අපි මුලින්ම බලන්න ඕනේ දේවල්? ඇත්තටම සුසුකම් සහ පළපුරුදු තමයි බලන්න ඕනේ. අදාළ කියන්නේ අපි ඇත්තටම ගත්තාම ලංකාවේ වාස්තු විද්‍යාඥයෙක් විදිහට පුහුණු වෙන්න නම් වර්ලත් වාස්තු විද්‍යාඥයෙක් විය යුතුයි. වර්ලත් වාස්තු විද්‍යාඥයන්ට පමණයි නිර්මාණ කිරීමට තියෙන අවසරය තියෙන ලංකාවේ. ඉතින් ගොඩක් දෙනෙක් ඒක දන්නේ නැතුව සුසුකම් අඩු සහ පළපුරුදු අඩු පුද්ගලයෝ ගාවට යන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම කෙනෙක් පළපුරුදු අඩු කෙනෙක් ළඟට ගියොත් අපිට තියෙන වාසි සහ පළපුරුදු වැඩි කෙනෙක් ළඟට ගියාම අපිට ලැබෙන වාසි මොනවද? මම හිතන්නේ මගේ කලින් දැකපු නිර්මාණ මේකට හේතුව කියන්න පුළුවන්. මොකද වාස්තු විද්‍යාඥයෙක් ගාවට ගියොත් අපි හිතමු ඉන්න පුද්ගලයාගේ තියෙන වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය, ඒකම එයාට යොදවන්න පුළුවන් අමුද්‍රව්‍ය, ඒ ගැන හරි වැටහීමක් සහ ඊට පස්සේ පරිසරයේ කොහොමද හුලං හමන්නේ, කොහොමද වැස්ස හමන්නේ, මේක වියලි කාලගුණයක්ද තෙත් කාලගුණයක් තියෙන ප්‍රදේශයක්දී හැම දෙයක්ම සලකලා බලලා තමයි වාස්තු විද්‍යාඥයෙක් නිර්මාණයක් කරන්නේ. ඉතින් ඒකට උට අදාළ දැනුම තියෙන්න ඕනේ. මම හිතන්නේ අපි අවුරුදු 7ක් වගේ කාලයක් විශ්වවිද්‍යාලෙ ගිහින් ඒ දැනුම හදාරලා ඊට පස්සේ අපි තමයි හිතන්නේ වර්ලත් වාස්තු විද්‍යාඥයෙක් වෙන්නත් තවත් කාලයක් යනවා. ඒ අදාළ දැනුම ලබලා තමයි වර්ලත් වාස්තු විද්‍යාඥයෙක් වෙලා තමයි මේ නිර්මාණයට එන්නේ. දැන් සමහර කෙනෙක් පොඩිම කාලෙකින් පොඩි පොත් කීපයක් කියවලා මේ තත්ත්වයට එන්න පුළුවන්. හොඳයි. අපි බලමු වෙලාව. ඔයාලගේ දරුවන් වෙනුවෙනුත් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණයක් අරගන්න. සෙලින්කෝ ලයිෆ්. හොඳයි. පොත්පත් කිහිපයක් කියවලා දැනුමක් ලබා ගන්න පුළුවන් විෂයක් නෙවෙයි කියලායි අවසාන වශයෙන් අපි සමග කිව්වේ. දැන් ඔබ පිටරටට ගියාම ඊතර වාස්තු විද්‍යාව සහ අපේ වාස්තු විද්‍යාව ගැන ගවේෂණය කරනකොට සංසන්දනය කරනකොට ඔවුන්ගේ වාස්තු විද්‍යාව කොයි වගේ තැනකද තියෙන්නේ? අපිට වඩා දියුණු රටවල අපේ ලෝකේ දියුණු වෙයි කියලා අපි හිතා ගන්න රටවල් වල. ඔව් ඇත්තටම ඉහළ තැනක අපි ඇත්තටම පිටරටකට ගියාම වාස්තු විද්‍යාඥයන්ගේ නිර්මාණ හරහා තමයි රටේ දියුණුකම සහ සංවර්ධනය දකින්නේ. ඒ ගොඩනැගිලි මන්මාවත් සහ පහසුකම් අනුව තමයි අපි දකින්නේ. ඇත්තටම ඒ පහසුකම් පසුපස ඉන්නේ වාස්තු විද්‍යාඥයෙක් කියන පුද්ගලයා. ඉතින් එතකොට වාස්තු විද්‍යාඥයට ඉහළම තැනක් තියෙනවා හැම රටකටම අපි ගියාම. ඉතින් ඒ රටවල ප්‍රමිති සම්පාදනය කරලා තියෙනවා මේ අදාළ සුසුකම් ලත් පුද්ගලින්ට පමණක් මේ නිර්මාණ කටයුතු වල යෙදෙන්න. ඉතින් අපේ රටෙත් දැන් ඇත්තටම හොඳ මේකක් තියෙනවා. දැන් රට අපි දියුණු වෙගෙන යනවා වාස්තු විද්‍යාඥයන්ගේ
උදව් ලැබෙනවා ඒ නිර්මාණවලට. ඒකින්ද බොහොම හොඳ ප්‍රගතියක් තියෙනවා ශ්‍රී ලංකාව තුළ. හොඳයි. වාස්තු විද්‍යාඥ කියන විෂය, වාස්තු විද්‍යාව කියන විෂය හදාරන පිරිස් බව අපේ වැඩසටහනට නරඹනවා වෙන්න පුළුවන්. ශනිදාය බොන්න නරඹනවා වෙන්න පුළුවන්. එවැනි විෂයක් හදාරන්න උනන්දු වෙන්නේ ණයට ඔබට දෙන්න තියෙන පරිවිඩය මොකක්ද? විෂයක් හදාරන ඇත්තටම වාස්තු විද්‍යාව කියන්නේ බොහොම පුළුල් පරාසයක තියෙන විෂයක්. බොහොම නිර්මාණශීලී සහ බොහොම ආකර්ෂණීය තියෙන විෂයක්. ඉතින් ඒ විෂය හරහා තමයි මම හිතන්නේ මුළු ලෝකෙම අපේ පැරණි වාස්තු විද්‍යාඥයින් සහ ලෝකේ පැරණි වාස්තු විද්‍යාඥයින්ගේ නිර්මාණ තුළ තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක හොඳම අවස්ථාවක් වාස්තු විද්‍යාඥයෙක් වෙන එක. අර කිව්ව හැදෑරීම් සියල්ලෙන් පස්සේ අපිට නිර්මාණාත්මකව හිතන්න පුළුවන් නම් දකින්න පුළුවන් නම් හොඳ වාස්තු විද්‍යාඥයෙක් එතන බිහි වෙනවා. නේද? අනිවාර්යයෙන්. ඒ නිසා තමයි ඔබව ජාත්‍යන්තර සම්මානයට පවා පත් වෙන්නේ. අර මාදුරුවය ජලාශය ආශ්‍රිතව යුද හමුදා කඳවුරේ ඉදිකලා බොහොම සරලව අපිට දකින්න තියෙන නමුත් සුන්දර නිර්මාණය හරහා. හොඳයි, බොහොම ස්තුතියි වරලත් ගෘහ නිර්මාණ වාස්තු විද්‍යාඥ දමිත් ප්‍රේමතිලක මහත්මයාට අපි ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක ඇවිල්ලා මේ ජාත්‍යන්තර සම්මාන සමභාගය ගේම් පිළිබඳව කතා කරන්නත්, ඒ වගේම වාස්තු විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන අපේ ප්‍රේක්ෂකයන් දිනුවත් කරන්නත් ශනිදාය බොන වැඩසටහන පැමිණීම පිළිබඳව.